හයි PT රීස්කෝරිං හරියටම කරන්න කොහොමද ඒවගේම PT රීස්කෝරිං කියන එක ඉෆෙක්ටිව්ද ඔය කියන කාරණා සියලුම දේවල් ගැන අපි කතා කරන්න හිතුව මේ වීඩියෝ එකෙන් ඉතින් රැඳිලා ඉන්න ES4PT එක්ක අපි අද කතා කරමු මේ 2026 අලුත් අප්ඩේට්ස් එක්ක මොනවද PT රීස්කෝරිං වල වෙනස් වෙලා තියෙන්නේ කියලා. හොඳයි ඉතින් PT රීස්කෝරිං කියන මොකක්ද කියනකින් අපි පටන්ගත්තෝ එකැන රීස්කෝරිං කියල කියන ගොල දන්නවා මේ PT කියන්නේ AI එවලුවේට එක්සෑම් එකක් එකන සම්පූර්ණෙන් කම්පියුටරකින් තමයි ආව එවලුවේට් කරන්නේ එතකොට අපේ අපිට ආව රිසාල්ට එක ගැන අපි හැපි නැත්තං එකන අපිට හිතෙනවානම් නෑම මීට වඩා හොඳට කරක්ෂෑම එක හැබැමට මීට වඩා ලකුණු එන්න ඕනි කියලා හිතනවානම් වාට පුළුවන් රීස්කෝරිං එක කිල්ලන්න පියසන් ලගෙන් එතකොට ඒගොල්ල එක රීස්කෝ කරනවා එතකොට මේකෙදී වෙනදේ තමයි ඇතරම මේක ඉස්සර දැ මේ ඇතර මේ ළඟදි තමයි මේක මේ විදියට වෙනස් වනේ කලින් තිබේ මැසින් රීස්කෝරිං ප්‍රසෙසයක් තමයි පියසල්ලගේ තිබේ කියන්නේ ඔයාගේ දැන්මකරවාගේ එක්ම් ෆයිල් එකක් තියෙන ෆයිල් එක ආයතර ඒගොල්ලඟ තියෙන පියසන් මේ ස්කෝරිං එන්ජින් එකටම දාලා රීස්කෝ කරනවා එතකොට මේ ඒ දවස ලෙගොල කිව්වා මේක රිස්කෝරිං ඉල්ල වැඩක් නැහැ මොකද අපි කරන්න මැසින් රිස්කෝරිං එක එතකොටවාට ආයත්වාගේ ලකුණ හම්බෙන්නේ ඒ ලකුණම තමයි ගැඳ දනගට තනු අපේ දැම්මකරි වොයිස් එකේෂය කරි මයිකගේ මොනහරි ගැටලුවක් හරි නිසාපි රිස්කෝරිං එකක් කෙල්ලුවොත් ඒ ඩිෆෙක්ටව රෙකෝඩින් එකම යායත් ඒ සේම් ස්කෝරිං එන්ජින එකෙන් රිස්කෝවෙන් එතකොට එන්නේ සේම් රිසාල්ට එකම වගේ තමයි ඒ නිසා ඒක ඇත්තර මේගොල්ලෝ ඩිස්කරේජ් කර පියසනලා ඒකට ලොකු ෆියකුත් ඒගොල්ලෝ ගන්නවා රිස්කෝරිං වලට දසට ඩොලර් 130ක් විතර තිබ්බේ. එතකොට ඒක ඒ විදිහට තමයි තිබෙන්නේ. නමුත් දැන් මේ අලුතෙන් ඒගොල්ලෝ අඳුනලා දීලා තියෙනවා. ඒ කියන්නේ Pearson re-evaluation එක වෙන්නේ තනිකරම human evaluators ලගෙන් කියලා. ඒ කියන්නේ machine rescoring එකක් නෙමෙයි මිනිස්සෙක් තමයි බලන්නේ. ඒතකොට දැන් මේකෙදි කොහොමත් reading listening task අපි දන්නවා කොහොමත් හරි හෝ වැරදි marks ඒ කියන්නේ මේ 10 නේ තියෙන්නේ. ඒතකොට ඒව කොහොමත් මේ scoring engine එකෙන් හරි විදියට count වෙනවා. නමුත් ඔය open ended questions කියලා අපි කියන්නේ open response task ඔය writing සහ speaking වල purely මිනිස්සෙක් විසින් බලලා තමයි ඔයාලට rescoring එක දෙන්නේ. right එතකොට මේකෙදී ඔයාලට score rescoring එකේදී වගේ score එක up වෙන්නත් පුළුවන් down වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට අලුතෙන් බලනකොට ඉතින් machine එකට බලනවට වඩා වෙනස්නේ. එතකොට ඔයාගේ ලකුණු උඩ යන්නත් පුළුවන් පල්ලෙහා යන්නත් පුළුවන්. මේ මිනිස්සයා බලන විදියට බලද්දි. එතකොට මේක ඔගේ රීස්කෝරිං එකක් වුණොත් අනිවාර්යයෙන්ම ඔගේ කලින් තිබ්බ රිසල්ට් එක කියන්නේ රීස්කෝරිං එක ඉල්ලන්න කලින් තිබ්බ එක්සෑම් ෂීට් එක ඔගේ ඉමීඩියට්ලි රිප්ලේස් වෙනවා අලුත් රිසල්ට් එකෙන්. එතකොට ඒක තමයි තව දුරටත් වැලිඩ් වෙන්නේ. එතකොට ඔයගලන්ට මොනවාට හරි ඉදිරිපත් කරනවා නම් ඔයා රිසල්ට් ෂීට් එක අර අප්ඩේටඩ් රිසල්ට් ෂීට් එක තමයි වැලිඩ් වෙන්නේ. ඒ මොකද අර කලින් තිබ්බ රිසල්ට් එක ඔයාලට තව දුරටත් පාවිච්චි කරන්න බෑ රීස්කෝරිං එකක් ඉල්ලුවාට පස්සේ. ඒ වගේම ඔයාලට එකපාරයි රීස්කෝරිං එකක් ඉල්ලන්න පුළුවන් එක ටෙස්ට් එකකට. right එක ටෙස්ට් එකකට එකපාරයි ඉල්ලන්න පුළුවන් ඒක ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. දැන් මෙතන මේ රීස්කෝරිං සහ මේ අපිට තියෙනවා මේ පොඩි වෙනස්කමක් මේ ටෙක්නිකල් රිවිව් කියන එක සම්බන්ධයෙන් right. ඒ කියන්නේ අපි කතා කරොත් රීස්කෝරිං සහ ටෙක්නිකල් රිවිව් කියන්නේ processes දෙකක් right. රීස්කෝරිං කියලා කියන්නේ එතකොට ඔයා ඉල්ලනවා ඔයාගේ ලකුණු ඔයාට ෂුවර් නැහැ. ඒ නිසා මට රීස්කෝර් කරලා දෙන්න කියලා. එතකොට මිනිස්සෙක් විසින් ආයෙ ඔයාගේ පේපර් එක බලනවා වගේ අයිඩියා එකක් තමයි රීස්කෝරිං කියන්නේ. ටෙක්නිකල් රිවිව් කියලා කියන්නේ ඔයාට මොනවා හරි අපි හිතමු ඒ වෙලාවේදී ඔයාට වෙන නිකන් ටෙක්නිකල් ඉෂුව එකක් අපි හිතමු මයික් එක වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් හෙඩ්සෙට් එකේ මොනවා හරි ඉෂුව එකක්. ඒ වගේ එක්සෑම් එකේ මොනවා හරි ඔයාට ටෙක්නිකල් ඉෂුව එකක් එක්ක එහා පැත්තේ කෙනෙක් හයියෙන් කෑ ගහනවා ඔයාට වැඩේ කරගන්න බැරි වෙනවා. එක්ක කරන්ට් එක යනවා එක්සෑම් එක වෙලාවේ. ඊට පස්සේ ඔයා ටයිප් කර ඉන්න එක සමහර වෙලාවට ගිහිල්ලා ස්කිප් වෙලා ඊළඟ ටාස්ක් එකකින් තමයි ඔව පටන් ගන්නෙ. ඊළඟට අපි හිතමු කීබෝඩ් එක වැඩ කරන්නේ නැතුව ගියා මැද හරියකදී ඔන්න ඔය වගේ ප්‍රශ්න වෙනවනේ අපිට එක්සෑම් එකේදී. ඒ වෙලාවට ඔයාලට ටෙක්නිකල් රිවිව් එකක් ඉල්ලන්න පුළුවන්. මේක මතක තියාගන්න මේ ටෙක්නිකල් දැන් මේ වගේ දෙයක් වුණාම බෙස්ට් ප්‍රැක්ටිස් එක තමයි ඔයා ඒ වෙලාවෙම කම්ප්ලේන් එකක් රේස් කරන එක. ඒ කියන්නේ එක්සෑම් සෙන්ටර් එක ට්‍රූම රේස් කරන්න ඕනේ. මට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. එතකොට මේකෙදී ඔයාලට ෆී එකක් ගෙවන්න වෙන්නේ නැහැ. ටෙක්නිකල් රිවිව් එකකට ඔයා ෆී එකක් ගන්න නැහැ. මොකද එක්සෑම් එකෙන්ම ඒගොල්ලෝ කම්ප්ලේන් එකක් එක්සෑම් සෙන්ටර් එකෙන් කම්ප්ලේන් එකක් රේස් කරලා පියර්සන් ලට යවනවා. ඒතර පියර්සන්ලා චෙක් කරලා බලලා ඔව් ඒක ඇත්තටම වැලිඩ් රීසන් එකක් නම් ඔයාට මේකේ ඒගොල්ලෝ රිෆන්ඩ් කරනවා එක්සෑම් ෆී එක වවුචර් එකක් දෙනවා ආයෙ එක්සෑම් එක කරන්න. ඕක තමයි ටෙක්නිකල් රිවිව් එකේ බේසික් ප්‍රොසෙස් එක. හැබැයි ඔයා
කතා කරන්න ගැන්නේ වා ගෙදර ඇවිල්ල ආවට පස්සවාට හිතෙනවා නම් නෑ මට අර වෙලාවේදී අරමුණා ඕක මේක පොඩ්ඩක් චෙක් කරන්න ඕනි කියලා අන්න එතකොට ඔයාට ටෙක්නිකල් රිවිව් එකක් ඉල්ලන්න පුළුවන්. හැබැයි එහෙම ඉල්ලනකොට ඔයා ටෙක්නිකල් රිවිව් ෆී එකක් ගෙවන්න ඕනේ. රයිට්? ඒක ටෙක්නිකල් රිවිව් එක $50ක් ඔයාට ගෙවන්න වෙනවා. මේ ටෙක්නිකල් ඉෂුව එකක් වෙරිෆයි කරගන්න. රීස්කෝරින් ෆී එක $160ක් වෙනවා. දැන් මම මේ ලංකාවේ මුදල් කියන්නේ මේවා රටින් රට වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ හැටියට $160ක් වෙනවා. ඔයාට රීස්කෝරින් ෆී එක. එතකොට රීස්කෝරිං එකේදී අර මැෂින් රිස්කෝ එක හියුමන් එවලුවේටර්ස්ලා තමයි බලන්නේ. මේ ටෙක්නිකල් රිවිව් එකේදී බලන්නේ ටෙක්නිකල් ඔයාට මොනවා හරි වෙලා තියෙනවද කියලා. නැත්නම් රීස්කෝරිං එකක් වෙන්නේ නැහැ ටෙක්නිකල් රිවිව් එකේදී. එතකොට ටෙක්නිකල් රිවිව් එකක් ඉල්ලන්න එපා. කෝකටත් ගෙදර ඇවිල්ලා Tamanට මොනවාම හරි එක්සෑම් එකේ ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යයෙන්ම ඒක ඒ වෙලාවේ රේස් කරලා එන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ රිපෝට් කරලා කම්ප්ලේන්ට් නම්බර් එකක් අරගෙන එන්න. එතකොට ඔයාට ඒකත් එක්ක PSNලගෙන් මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් කරගන්න පුළුවන්. නැතුව ගෙදර ඇවිල්ලා මේ $50ක් ඉල්ලලා මේව කරන එක එච්චර ලොකු තේරුමක් නැහැ. ඔයාගෙන් anyway මේ ටෙක්නිකලි ඉෂුව එකක් තියෙනවා කියලා හරි මේ අහු වුණොත් හරි නැත්නම් ඔයාගේ රීස්කෝ එකක් වුණොත් හරි ඔයාට ඔයාගේ ඇප්ලිකේෂන් ෆී එක ෆුල් රිෆන්ඩ් කරනවා. ඒ කියන්නේ ඔයා ගෙවන $160 හෝ $150 ඔයාට සම්පූර්ණයෙන් රිෆන්ඩ් වෙනවා මේ දෙකේ මොකක් හරි ඉෂුව එකක් තිබ්බොත්. ඊට පස්සේ එතකොට ඕක තමයි රීස්කෝරින් සහ ටෙක්නිකල් රිවිව් අතර වෙනස. ඊට පස්සේ දැන් අපි තව නිකන් පැහැදිලි කරගත්තොත් මේක අතර වෙනස්කම් දැන් මේ කියන්නේ රීස්කෝරින් එකක් අපි ඉල්ලන්නේ ආන්සර්ස් රීඑවලුවේට් කරන්න. ටෙක්නිකල් රිවිව් එකක් අපි ඉල්ලන්නේ ටෙක්නිකලි මොන හරි වාට එක්සෑම් එකේදී ප්‍රශ්නයක් වුණාද කියන එක බලා ගන්න. එතකොට අරකට $160ක් කොස්ට් එක යනවා මේකට $50ක් යනවා. එතකොට ස්කෝර් චේන්ජ් එකක් රීස්කෝරින් එකේදී වෙන්න පුළුවන්. උඩට යන්නත් පුළුවන් පල්ලෙහාට යන්නත් පුළුවන්. ස්පෙෂලි ඒ කියන්නේ ස්පීකින් රයිටින් දෙක තමයි වෙනස් වෙන්නේ. වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඊළඟට ටෙක්නිකල් රිවිව් එකකදී වගේ ස්කෝර් එක වෙනස් වෙන්නේ නැහැ. එයා ජස්ට් කන්ෆර්ම් කරලා බලන්නේ ඔයාගේ මොකක් හරි එක්සෑම් එකක් අතර ටෙක්නිකලි ප්‍රශ්නයක් වුණාද කියන එක විතරයි. එතකොට රීස්කෝරින් එකක් ඔයා ඉල්ලන්න ඕනේ ඔයාගේ ස්කෝර් එක ඔයාට ෂුවර් නැත්තම් ටෙක්නිකල් රිවිව් එකක් ඉල්ලන්න ඕනේ ඔයාට අර වගේ මොන හරි ඉෂුව එකක් වුණා නම් එක්සෑම් එක ඇතුලේ. එතකොට මේක රිසල්ට් එක ඔයාගේ රීස්කෝරින් එක ඇප්ලයි වුණොත් ඔයාගේ මේකට එක්සෑම් එකට ඔයාගේ ස්කෝ කාඩ් එක වෙනස් වෙනවා. ඒ හැබැයි ඔයාගේ ඒ වගේම ඔයාගේ අර $160 ඔයාට රිෆන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඔයා රීස්කෝරින් එකක් ඉල්ලලා රීස්කෝරින් එකක් වුණා නම් ඒ $160 ඔයාට අපහු ගෙවනවා. හැබැයි කවදාවත් ඔයාගේ එක්සෑම් ෆී එක ආයේ හම්බෙන්නේ නැහැ. දැන් එක්සෑම් එකටත් අපි ගෙවනවානේ $220ක්. ඒ ෆී එක ඔයාට හම්බෙන්නේ නැහැ. ඔයා ඊළඟ පාර දැන් ඔයාට අපි රීස්කෝරින් එකෙන් පස්සෙත් ඔයාට ආවේ නැහැ ඔයාගේ ඩිසයිඩ් ස්කෝර් එක කියලා. ඊළඟට ආයෙ එක්සෑම් එක කරනවා නම් ඔයා ආයෙ කොහොමත් $220ක් ගෙවලා තමයි එක්සෑම් එක කරන්න ඕනේ. මොකද රීස්කෝරින් කියන්නේ මිනිස්සෙක් කියන්නේ ඒකලු කියන්නේ මේ දෙකේ වෙනසක් නැහැ. මිනිස්සෙක් බලද්දී ඒක බලද්දී පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නම් ඒ කියන්නේ බලන ට්‍රේඩ්ස් වෙනස්නේ. එතකොට රීස්කෝරින් එකයි කලින් රිසල්ට් එකයි වැරදි නැහැ කියන එක. එතකොට ඒ නිසා ඒගොල්ලෝ ඒකට අමුතුවෙන් රිෆන්ඩ් එකක් කියන්නේ එක්සෑම් ෆී එක රිෆන්ඩ් කරන්නේ නැහැ. නමුත් ලකුණු වෙනස් වෙන නිසා ඔයාලා රීස්කෝරින් කරන්න ඇප්ලයි කරපු ෆී එක ඔයාට රිෆන්ඩ් කරනවා. නමුත් ඔයාගේ ටෙක්නිකල් රිවිව් එකක් කියලා වුණොත් ඒක PSN ලගේ තියෙන ප්‍රශ්නයක්. මොකද ඔයාට හරියට ටෙක්නිකලි හොඳට දේවල් දෙන්න ඕන එක්සෑම් එක කරන්න. හැබැයි ඔයාගේ ඒක මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාට අනිවාර්යෙන් එක්සෑම් ෆී එක රිෆන්ඩ් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වවුචර් එකක් තමයි වන්නේ. ෆ්‍රී වවුචර් එකක්. ඒතකොට ඒකෙන් ඔයාට ඊළඟ පාර එක්සෑම් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් බුක් කරගන්න පුළුවන්. ඒක මතක තියාගන්න මේක වැදගත්ම කාරණයක්. රීස්කෝරින් වලදී ඔයාගේ එක්සෑම් ෆී එක රිෆන්ඩ් වෙන්නේ නැහැ. ඔයාගේ ඇප්ලිකේෂන් ෆී එක විතරයි. ඒ කියන්නේ රීස්කෝරින් ඉල්ලන්න ඔයා මේ පේ කරන එක විතරයි වෙනස් වෙන්නේ. ඒකත් රීස්කෝරින් එක වෙනස් වුණොත් ඒ කියන්නේ ගාන වෙනස් වුණොත් හැබැයි එක්සෑම් එක ආයෙ පාරක් කරනවා නම් ඒ කියන්නේ රීස්කෝරින් වුණාට පස්සේ ඔයාගේ රිසල්ට් එක ෂුවර් නැත්නම් ආයෙ පාරක් ඔය එක්සෑම් එක කරනවා නම් ඒක ඔයා ගෙවන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි හිතමු දැන් ඔයා රීස්කෝ එකක් ඉල්ලන්න ඕනේ මොන වගේ අවස්ථාවකටද. එතකොට පළවෙනි දේ තමයි ඔයාට ස්පීකින් හරි ඔයාගේ රයිටින් නැත්නම් රීස්කෝරින් කියන එක අපිට වැදගත් වෙන ස්පීකින් රයිටින්. මොකද රීඩින් ලිස්නින් වල කොහොමත් 1-0. ඒක මිනිස්සෙක්ටත් වඩා හොඳට අනිවාර්යයෙන්ම මැෂින් එකකින් බැලෙනවා. එයා දැන් උදාහරණයකට fill in the blanks ගත්තොත් උත්තර 4 එකක් දාන්නනේ තියෙන්නේ. ඒක හරිද වැරදිද කියන එක මැෂින් එකකට හොඳටම බලන්න බලන්න මිනිස්සෙක්ට මිස්ටේක් වුණත්. ඒතර ගොඩක් වෙලාවට රීඩින් ලිස්නින් කියන ස්කෝර්ස් වලට අපිට එච්චරම ලොකු ඒ කියන්නේ අපි හිතන්න බෑ ඒක රීස්කෝරින් එකකින් වෙනස් වෙයි කියලා. ඒ කියන්නේ ලිස්නින් වලට ස්පීකින් වලින් යම් මට්ටමක් ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. නමුත් ගොඩක් දුරට ඒ කියන්නේ රීඩින් සහ ලිස්නින් යටතේ තියෙන ටාස්ක් වල ප්‍රශ්න නිසා
රීස්කෝරිං එකන ඒක වෙන්න බැහැ මොකද මේ ඒක හොඳටම අර 10 නිසා ඒව බැලෙන නිසා ඒයිකින් එතරවාගේ ගොඩක් කලාට වෙනස් වෙන්න පුළන් ස්පීකින් රයිටන් එතොට ආටනය හිතනවන මං හොඳට ස්පීකින් කරා ම හොඳට රයිටිං කලා හැබැ මට අඩු වෙලා ඇවිල්ල තින් කියලා අන්න වෙලාට රිස්කෝරිංක් කිල්ලන්න පුළුවන් ඒවගේම වාට ටෙක්නිකල් ලිශ්ව එකක් කාවත් වාට ඇතරම රිස්කෝරිංක් කිල්ලන්න පුළ මොක දෙගෙන වාට හිතනවන මයික්‍රෆෝන් එක අවුලක් තිබ නැතන් ඕඩියෝ දැන් ගොඩක් කියලා සමරලට ඕඩියෝ කැඩි කැඩිය හෙනවා ඒවගේ දෙයක් උනත් සමරටවා එකන සමට මයික් එකෙත් උනත්වා කතා ගන්නකොට හරියට ඩිටෙක්් වෙන්න ඇති වෙලා තියෙන බල එම වෙන්න පුලන් එතකොට ඒවගේ දෙයක් වුණන දවට රිස්කොරියක් කිල්ලුවම් මනුස්සෙක්තමයි බලතර මනුස්සයට ඇත්තරම තේරුණු දාමයා මේක කියනවා නමුත් මේක සමාර්දවල් ඩිටෙක්් එලානෑ කියලා වාට මේ එක රිස්කෝරිං වෙන්න පුලා ඉට පස මේ වාට ගැන පෆෝමන්ස වාට ශුව කොන්ෆිඩන්ස් හැබැ ගොටාක් මඩුවන අ සමර අය කියන මම හොදටම කර මට කිසිම වැරදක්කුන්න හැබැ මෙච්ච රඩුයි කියලා අන්න ඒ වගේ වෙලාට වාට රිස්කෝරිං කිල්ල බලන්න පුළුවන් ඒවගේම නිකං පොයින්ස් එකක් දෙකක් වගේ වෙනස් වෙලා තිෙන වෙලාටත් වාට පොඩි ට්‍රයි එකක් දාල බලන්න පුලා මේක වෙනස් යිද කියලා එකන්නේ දැතනම අපිතු ස්පීකින් නම් දවට ඕනේ ලකුණක් අපිතුම ලකුණු පණහාවනේ වට දැන් තින 48 දැන්වදම ඔය පොඩි මාක්‍යයක්නේ ඒක සමහරට ඒ එකකින් බලන්නට මනුස්සෙක් බලද්ද ඔය ලකුණ හම්බෙන්න පුළුවන් එතකොට ඒ වගේ වෙලාටත් වාට රිස්කෝරිං කිල්ලන්න පුළුවන් ප්‍රධානම කාරණය තමයි ඔයාගේ ඉන්හෙරන් ටිෂුව එකක් තියෙනවනම් වොයිස් එක එකන්න දැන් අපේ පිච්ච එක ඉන්හෙර ටිෂස් ගනම වෙනම වීඩියෝකින් කතා කරන්න එකන දැන් මේක අල්ටිමේටලි අපි කතා කරන දේ රෙකෝඩින් එකක්න එවලුවටෙන්නේ අපේ කටහඬ නෙමේ කටහඬ මයික්‍රෆෝන් එක ඩිටෙක්ටලා ඒ රෙකෝඩින් එක තම එවලුවටෙන තොටවාගේ කටහඬේ කලරිටිය එක ඒවාගේ ලව්නස් එක පිච්ච එක හැමදේම ඔය හොඳ රෙකෝඩින් එක ප්‍රඩියස් වෙන්න බලපානනේ එතකොට එහෙම ඔගේ වොයිස්ගේ ගැටලුවක් තින පිටම පිච් රේන්ච එක ගොඩක් වැඩි එතකට වැරදිියව වෙන වැඩි නතම් පිච්චක ගොඩක් අඩුයි එතොට වචන පැහැදිලි ඔය වගේ මොනාහරි ගැටලුවක් තියෙනවන ඔයාට සමහර වෙලාවට මේ ස්කෝරිං එන්ජින්නගෙන් ලකුණු අඩු වෙන්න පුළුවන් රටිං හරියටම කරනවා නමුතුගේ පොයිස් එක හරියට කලිය නැහැකෝර වොයිස එකවාගේ මොනර ඉන්හෙරට ිශුව එකක් තියෙනවා එතකොට ඕට ලකුණුවට එතොට ඒවගේ වෙලාවක වාට ඇත්තරම රිස්කෝඩිං කිල්ලුවත් මනුස්සය බලද්දි දැ මනුස්සයට වොයිස් එකේ මේක ප්‍රශ්නයක් නෑන එයා බලනවා හරියට ෆලුවන්සි ප්‍රනන්සේෂන් ඒටික හරියට කටෙන්ට් ඒටික හරියට කියනවාද කියෙන එතකොටත්වාට ගොඩක් දුරට රිස්කෝරිං එක චාන්සකක් තියෙන මිස්රට කියන්න මගේ එකැන අපේ ස්ටඩන්ස් ලගේ මේ අත්දැකීම එක කොහොමද මේක මෙයා වෙන්න කියලා එතට ඔය වගේ මේ ප්‍රශ්තියනවන වාට රිස්කෝරිං කිල්ලන්න බොල හැබැයි මතකදයාගන්න රීස්කෝරිං එක ඉල්ලන්න එපා වගේ ඇත්තටමවා ප්‍රක්ටිස් කරද්දී ස්පෙශලිමවා මේකක් කරන ගෙනවා එක්සෑමකට කලින් පියසන් ඔෆිසිල් මොක් ටෙස්ට එකක් කරන ඒක මාර්කකට වගේ රියල් මාර්ක එකත් ඇත්තරම ගාන්ඩ ටැලි වෙලා වන ඒ වගේ වෙලා ඇතරම රිස්කෝරිං කිල්ල වැඩන්න ඒවගේ මවා ජස් ඩිසපොයින්ට ගොඩක් සුරට වෙන්නේ කැන තමන්ටම ශුවනෑ තමන් එක්සෑම එක හරියට කරේ කොමද කියලා නමුත් ලකුණඩු නම තමන්ට හරි ඩිසපොයින්ට ගතියක් දන්න එතකොට හිතන රිස්කෝරිං කල බලන්න ඕන කියලා එක කිසි වැඩක් වෙන්න තමන් හරියට පෆෝම් කරේ නැත්තං වැඩක් වෙන නෑ ඒවගේ මට රිස්ක එකක් තියෙනවා එකන්නේ එක පැත්තකින් ලකුණු වැඩි වෙද්දි එක පැත්තකින් ලකුණු අඩුවෙන්න්නත් පුළුවන් රයිට් මේක මම ගොඩක් දැකලා තියෙනවා මේක රිස්කෝරිං වල වෙන දෙයක් කියන්නේ ගොඩක් අයට ස්පීකින් වැඩි වෙනවා අනිත් පැත්තෙන් රයිටිං අඩු වෙනවා රයිට් එතකොට ඒ රිස්ක් එක ඔයාට ගන්න බැරි නේද ඔයා හිතනවා ස්පීකින් අඩු නිසා රිස්කෝරිං එක කිල්ලන්නේ ඔයාගේ රයිටිං ඕකේ හැබැයි රයිටිං සමහරට අඩු වෙන්න පුළුවන් රිස්කෝ කරාට පස්සේ එතකොට එතන රිස්ක් එක ඔයා ගන්න ලෑස්ති වෙන්න ඕනේ ඒක ගන්න බැයි නම් ඔයා රිස්කෝරිං එක කිල්ලලා තේරුමක් නැහැ ඒ වගේම මේ pre-prepared දැන් ස්ට්‍රක්චර්ස් වා රයිටිං වලට හරි ස්පීකිං වලට හරි යූස් කරනවා ස්පෙෂලි රයිටිං වලට. ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් ස්පීකිං නම් අපි අවශ්‍ය දේවල් ගොඩක් වෙලාවට ඒ ස්ට්‍රක්චර් එක ඇතුලේ අවශ්‍ය කීවර්ඩ්ස් ඔය ටික දාලා තමයි කතාව කරන්නේ. එතකොට අපි ෆ්ලුවන්සි තියාගෙන හරියට ප්‍රොනවුන්ස් කරලා ඒ ස්පීච් එක ඩිලිවර් කරනවා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මම දැකලා තියෙන්නේ රීස්කෝරිං වලින් ස්පීකිං මාක් එක අප් වෙනවා. මොකද අර සොෆ්ට්වෙයාර් එකකට AI එකකට AI එකක් සාමාන්‍යයෙන් එයා හොඳටම ස්ට්‍රික්ට්ලි බලනවනේ. ඒ කියන්නේ දවා හෙසිටේට් වෙන ප්‍රක්ටිකලි හෙසිටේට් වෙන තැනක් වුණා තරය එරර් එකක් හැටියට අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඒ මේ සොෆ්ට්වෙයාර් එකක්. නමුත් මනුස්සයෙක් බලනකොට ඒක ඇත්තටම ප්‍රක්ටිකලි වා හෙසිටේට් වෙච්ච තැනක් නම් ඒක ලොකුවට ගණන් ගන්න නැහැ. ඒ නිසා ඔයාලට සමහර වෙලාවට ගොඩක් වෙලාවට ස්පීකිං වල ඔයාගේ රීස්කෝරිං එක වැඩි වෙනවා. රිස්කෝර් කරාට පස්සේ මම වැඩි වෙනවා. මම දැකලා තියෙන මගේ දැන් මම මගේ ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස් එහෙම සමහරලාට රිස්කෝර් කරා මම දැකලා තියෙන ගොඩක් අයගේ ස්පීකිං වැඩි වෙනවා. හැබැයි ඔයත් එක්කම දැන් අපේ රයිටිං දැන් අපි රයිටිං වල ඇත්තටම අපි ටෙක්නිකලි
මේකන අපි ටෙක්නික්ස් තමයි යස් කරන්න එකන රයිටන් දහනකට තන්නක සමරයිෂටන් ටෙක්ස් කියලා එත සමරයිෂටන් ටෙක්ස් එකද අපි හරියටම පැරග්‍රාෆ් එක සම්පූර්ණයෙන්ම කියවලා ඒක සමරියක හිතලම ලියන්න නෑනේ නේ අපි කරන්න මොන හරි ඔය ශ්‍රක්ෂ එකක් යස් කරලා කී අයිඩියස් තියෙන සෙන්ටර්ස් අරගෙන ඕය ටික දාලා එකන්නේ වගේ සමරියකට අවශ්‍ය කටෙන්ට එක ඇතුලේ තියෙනවා ආන්සක ඇතුලේ නමුත් ඒක හොඳටම වෙල් ඩිෆයින් වෙලා නෑ හැබැයි ඒක ඒ අයකට ඕකේ මොකද එයා බලන්න කී අයිඩියස් ටික තියෙනවද සහ ඒ අදාළ විදියට කනෙක් කරලා ලියලා තියෙනවද කියලා එතකොට එයාව අපිට පොඩ්ඩක් හරි මේ ටික ඕකේ කියලා ෂේප් කරලා දාන්න පුළුවන්. නමුත් මිනිස්සෙක් බලද්දී එයා බලනවා මේක හරියටම කම්ප්‍රිහෙන්සිව්ලි සමරයිස් වෙලා නැහැ. නිකන් just idea ටික තියෙනවා නේද? එතකොට එයා writing වලට වගේ ලකුණු අඩු කරන්න පුළුවන්. දැන් අපි essay එක ගත්තත් අපි use කරන්නේ structure එකක්. structure එකකට අපි හිස්තැන් පුරවන වැඩේනේ කරන්නේ. එතකොට අපේ සාමාන්‍යයෙන් structure එකක් කියන්නේ common parts. එතකොට common parts අපේ ටිකක් වැඩි අපි structure එකක් use කරලා essay එකක් කරනකොට. but අපි හරියට අර හිස්තැන් ටික පුරවලා හරි techniques වලට ඔය essay එක ලියලා තියෙනවා නම් ඔයාලට ඒක ගැටලුවක් වෙන්නේ AI එකෙන්. මොකද එයා බලනවා හරි ස්ට්‍රක්චර් එකට අදාළ කීවර්ඩ්ස් ටික තියෙනවා ඒ ටික ඕකේ. නමුත් මිනිස්සෙක් බලද්දී එයාට තේරුම් මේක නිකන් මෙකැනිකල් එසේ එකක්. නිකන් මෙයා නිකන් කොමන්ට් ටිකක් එක්කම තමයි මේ ටික දාන්නේ. එහෙම නැත්නම් මේක ප්‍රී ප්‍රිපෙයර්ඩ් ගතිය වැඩි කියලා. ඔයාට අර AI එකෙන් හම්බෙන මාක් එකම මේකෙන් හම්බෙන්නේ නැහැ. right? ඒ කියන්නේ AI එකක් හැමතිස්සෙම හදන්නේ එක කොමන් ස්කෝරිං එන්ජින් යන්නේ. හැබැයි මිනිස්සෙක් ඒක ගොඩක් එයා රිලේටඩ් බලනවා. ඒ කියන්නේ මම මේ කියන උදාහරණ වල තේරෙනවද දන්නේ? ඒ කියන්නේ දැන් අපි දුම describe image එකක් ගත්තොත් describe image කියන ස්කෝරිං එන්ජින් එක හදලා තියෙන්නේ පින්තූරය අනුව වෙනස් වෙන්න නෙමෙයිනේ. ඕනම පින්තූරයක් ආවොත් මොනවාද කියවෙන්න ඕනේ කියන එක බලන්න තමයි ස්කෝරිං එන්ජින් එක හදන්නේ. නැත්නම් අපි දුම නැත්නම් එක්සෑම් එකේ පින්තූර 1000ක් තියෙනවා. ඒතකොට ඔය 1000ට ස්කෝර් කරන විදි 1000ක් හදන්නේ නැහැනේ software එක ඇතුලේ. ඒ කියන්නේ ඕනම පින්තූරයක මෙන්න මේ ටික කියවෙනවා නම් ඕකේ කියන තමයි අර ස්කෝරිං එන්ජින් එක හැදිලා තියෙන්නේ. නමුත් මිනිස්සෙක් බලනකොට ඒ අදාළ පින්තූරේට අදාළ ඔයා කතා කරනවාද කියන එක ස්පෙસિෆිකලි බැලෙනවා. නේ මේ පින්තූරේ මෙයා වැඩගත් දේවල් කියනවාද කියන එක. එතකොට ඔන්න ඔය ප්‍රශ්නේ තියෙනවා අපි AI ස්කෝරිං සහ human evaluator කෙනෙක්ගෙන් බැලෙන දෙකේ වෙනසක්. ඒ නිසා ඔයාට නිකන් හිතෙනවා නම් ඔයා යූස් කරේ pre-prepared structures කියලා ස්පෙෂලි ටිකක් ගොඩක් වැඩිපුර prepared මේ pre-prepared පැත්තට බර structures නම් ඔයාට ඇත්තටම writing වල ස්පෙෂලි ස්පීකින් වලට වඩා writing වල තියෙන ලකුණු අඩු වෙන්න පුළුවන් අර AI score එකට වඩා. right? එතකොට ඒ වගේ වෙලාවක ඔයගොල්ලෝ rescoring එකක් කරන්න එපා. ඒ වගේම ඉතින් ඔයා දන්නවනේ ඔයා perform කරේ නැහැ හරියට. මට ඇත්තරම මෙතැදි ප්‍රශ්නුනා කියලා අර නියන් බයට කවුරහරි රවටන්න එක්ක අම්ම දැන් තාත්තා හරි අම්ම හරි බනී මේකට වියදම් වෙච්ච සල්ලි අපරාධ කියලා ඒ වගේ එහෙම කරලා කරන්න එපා. ඉතින් අපරාධ තවත් සල්ලියක් තමයි අපරාධ යන $160ක්. ඒ නිසා ඒ වගේ වෙලාවටත් රිස්කෝ කරන්න එපා. ඉතින් ඔය ටික තමයි රිස්කෝරින් ඔය ඉල්ලන්න ඕනද නැද්ද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඒතකොට අපි සමන ඉම්පෝටන්ට් ඩෙඩ්ලයින්ස් සහ රූල්ස් ගැන කතා කරොත් රිස්කෝරින් එකක් ඉල්ලනවා නම් ඔය අනිවාර්යයෙන්ම දවස් 14ක් ඇතුළත ඉල්ලන්න ඕනේ. ඒ කියන්නේ එක්සෑම් එක ඔය ලියලා දවස් 14ක් ඇතුළත ඉල්ලන්න ඕනේ. ඒ වගේම ඒ දවස් ටික ඇතුළත ඔයාට වෙන එක්සෑම් එකක් ඇප්ලයි කරන්න බෑ. එතකොට රිස්කෝරින් එක ඇප්ලයි වෙන්නේ ඒ ටෙස්ට් එකට. ඒ කියන්නේ ලේටස්ට් ටෙස්ට් එකට තමයි රිස්කෝරින් එක ඇප්ලයි වෙන්නේ. ඒ වගේම ඔයාට රිසල්ට් එක එන්න දවස් 15ක් යනවා කියලා ඒගොල්ලෝ කියනවා. මේ දවස් 15 නම් මෙච්චරම යන්නේ නැහැ ප්‍රැක්ටිකලි. සාමාන්‍යයෙන් ඔයාට එනවා දවස් කීපකින්. නමුත් ඒගොල්ලන්ගේ කියන්නේ අයිඩියලි ඒගොල්ලෝ දෙන ටයිම් ෆ්‍රේම් එක තමයි රිස්කෝරින් එක ඇප්ලයි වෙන්න දවස් 15ක් යනවා කියලා. ඒ වගේම ඔයාට එකපාරයි එක ටෙස්ට් එකකට රිස්කෝරින් එකක් ඉල්ලන්න පුළුවන්. එතකොට ඔයාට ඔල්රෙඩි අනද මේකෙන් තව PT ටෙස්ට් එකක් ෂෙඩියුල් කරලා තියෙනවා නම් ඔයාට රිස්කෝ එකක් ඉල්ලන්න බෑ. ඒ වගේම මේකේ ඩිසිෂන් එක ෆයිනල් ඊළඟ රිස්කෝ එකෙන් ආවට පස්සේ ඔයාට කියන්න බෑ මට පරණ මේ රිසර්ච් ෂීට් එක ඕනේ මට මේක බෑ එහෙම කියලා. මොකද රිසර්ච් ෂීට් එක ඉමීඩියට්ලි රිප්ලේස් වෙනවා අලුත් එකෙන්. එතකොට ඒ රිසල්ට් එක තමයි තව එතනින් එහාට වැලිඩ් වෙන්නේ සහ ආයෙ පාරක් ඔයාට රිස්කෝ කරන්නත් බෑ. එතකොට ෆයිනල් ඩිසිෂන් එක ඒක තමයි ඔයාට රිස්කෝ කරලා එන රිසල්ට් එක තමයි ඔයාගේ ෆයිනල් රිසල්ට් එක වෙන්නේ. එතකොට දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔය දවස් 15 ඇතුළත ඔයාට එක්සෑම් එකක් ආයෙ බුක් කරන්න බෑ. එතකොට ටිකක් හදිස්සි එක්සෑම් කරන අය ඉන්නවා නම් ඒගොල්ලොත් සැලකිලිමත් වෙන්න රීස්කෝරින් එකක් ඉල්ලනවා නම් මට මෙච්චර කාලයක් බලන් ඉන්න වෙනවා කියන එක ඔයගලන්ට අයිඩියා එක දෙන්න ඕනේ. ඉතින් රීස්කෝරින් එකක් ඉල්ලන්නේ ඔයගලන්ට හරිය ලේසි PSN ලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හෙල්ප් සෙන්ටර් එකක් තියෙනවා. පේජ් එකක් ඒ හෙල්ප් සෙන්ටර් එකට ගිහිල්ලා ඒකට ඔයගලන්ට ලයිව් chat කරන්න පුළුවන්. ලයිව් chat කරොත් ඒගොල්ලෝ ෆෝම් එකක් එවනවා. ඒක ෆිල් කරලා දෙන්න තියෙන්නේ.
ඔන්ලයින්ම එහෙම නැත්නම් කෝල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ නම්බර් එකක් තියෙනවා, කස්ටමර් සර්විස් නම්බර් එකක්, එක එක රටවල් වලට නම්බර්ස් තියෙනවා. ඒ නම්බර් එකකට කතා කරලා රිස්කෝරින් එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මම කිව්වා වගේ ෆෝම් එකක් සබ්මිට් කරලා රික්වෙස්ට් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඔයාගේ පේමන්ට් එක කරලා $160 පේ කරලා ඊට පස්සේ ඉතින් දවස් 15ක් බලාගෙන ඉන්න තියෙන්නේ බිස්නස් ඩේස් 15ක්. ඒතකොට වීකෙන්ඩ්ස් අයිති වෙන්නේ නැහැ මේකට. ඊට පස්සේ ඔයාලට නොටිෆිකේෂන් එකක් එයි. ඔයාගේ රිස්කෝ එක වුණා නම් එහෙම නැත්නම් ඔයාලට රිෆන්ඩ් එකක් එයි අර ෆී එක රිස්කෝ එක වුණා නම්. එහෙම නැත්නම් මේ මේල් එකක් එයි නෑ මේක රිස්කෝරින් නැහැ මොකක් හරි ඒ වගේ නැත්නම් ටෙක්නිකල් රිවිව් එකක් ඔයලා නම් මේක ටෙක්නිකලි අවුලක් නැහැ කියලා ඒ වගේ ඔයාලට රිසල්ට් එක එයි. ඔය විදිහට තමයි කරන්නේ. ඉතින් මේකේ මම පෙන්වන්නම් සාමාන්‍යයෙන් පියර්සන් ලගේ තියෙනවා මේ පියර්සන් රීස්කෝරිං පොලිසි කියලා. මේකනේ ඔයගලන්ට Google ගහුවාම ගන්න පුළුවන් කොහොමද මේ කාරණා ටික තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා submit our customer support form කියලා. ඒකෙන් ඔයාලට ඉල්ලන්න පුළුවන් ටෙක්නිකල් රිවිව් එකක් මේක ෆිල් කරලා යවන්න තියෙන්නේ. ඊළඟට රීස්කෝරිං එකක් ඉල්ලනවා නම් මෙතන තියෙනවා ෆෝන් කරන්න නම්බර් එකක්. එතකොට ටොල් ෆී නම්බර් එකක් තියෙනවා. මේකට ඔයගලන්ට කතා කරන්න පුළුවන්. මේකට ගාණක් කැපෙන්නේ නැහැ. එතකොට ඕස්ට්‍රේලියා මේ වගේ තියෙනවා. එතකොට අපි ගන්න ඕනේ මේකේ ලංකාව කියලා නම් නැහැ. එතකොට ඒසියා පැසිෆික් රීජන් එකට තමයි ගන්න ඕනේ. මේක හැබැයි ටොල් නම්බර් එකක් තියෙන්නේ. මේකට ගාණක් කැපෙනවා. එතකොට මෙන්න මේ කියන ටයිම් වලට මේකට කතා කරලා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට ඕන වෙලාවක ලයිව් chat කරන්න පුළුවන්. ඒක ලේසි. දැන් මේ help center එකට ගිහිල්ලා Pearson help center එකට ගිහිල්ලා අන්තිමට යන්න. ගියාට පස්සේ මේ මෙන්න මෙතන chat එකක් එනවා. මෙන්න මෙතන මේ chat එකට ඔයාලට chat කරලා මේ bot කෙනෙක් එන්නේ යාත් එක්ක chat කරලා ඔයාලට රීස්කෝරින් එකක් ඉල්ලන්න ඕනේ කියලා ඒ විස්තර කිව්වම එයාව ගයිඩ් කරයි කොහොමද ඒක ඉල්ලන්නේ කියලා. එතකොට ඒ විදිහට ඔයාලට live chat කරන්න පුළුවන්. right? එතකොට ඒකේදී ඔයාලට ගාණක් කැපෙන්නේ නැහැ. ඔය ක්‍රම දෙකෙන් ඕන එකකට ඔයාලට රීස්කෝරින් මේව කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් ෆයිනලි කතා කරමු මේකේ සක්සස් රේට් එක. කියන්නේ රියැලිටි එක කොහොමද කියලා. ඇත්තටම දැන් මේකේ පියර්සන්ලා නම් ඔෆිෂියල් සක්සස් රේට් එකක් ඒගොල්ලෝ රිවීල් කළා නැහැ. නමුත් ගොඩාක් වෙලාවට ඔය මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ස්ලා එස්ටිමේට් කරනවා මේකේ සක්සස් රේට් එක හරි ලෝ කියලා. කියන්නේ less than 5% කියලා. මොකද PT එක ස්කෝර් කරන්නේ කියන්නේ ඇඩ්වාන්ස් AI ටෙක්නික්ස් වලින්. එතකොට සහ ටෙක්නිකල් ඉෂුවුත් ඔය ගොඩක් වෙලාට ලංකාවේ වගේ ටෙස්ට් සෙන්ටර්ස් වල සමහර වෙලාවට ප්‍රශ්න ආවට ගොඩක් ටෙස්ට් සෙන්ටර්ස් වල ඉක්විප්මන්ට් එරර්ස් ඒ වගේ එනවා අඩුයි. මොකද ඒගොල්ලෝ ක්වොලිටි කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම ගොඩක් අර කැන්ඩිඩේට්ස්ලා හරි ටෙක්නික්ස් නොදැන යන්නේ. ඒ කියන්නේ තමන් නිකන් එක්සෑම් තමයි තර්ඩ් පාටි ඇප් එක ප්‍රැක්ටිස් කරලා ඒකේ ලකුණු ආවා කියලා යනවා මිසක් ඇත්තටම පියර්සන්ට හරියන්න ටෙක්නික්ස් ඉගෙනගෙන යන්නේ නැහැ. එතකොට ඊට පස්සේ හිතනවා නෑ මම හරියට කරා මට අර මේ මම මොක් ටෙස්ට් කරපු අයත් මට ලකුණු තිබ්බා එහෙම කියලා. ඒ නිසා මේ කියන්නේ තමන් හරියට ටෙක්නික් නොදැන ගිහිල්ලා ඒක හැබැයි පියර්සන්ට හරි කියලා හිතන්න බෑ අපිට. එතකොට ඒ වගේ වෙලාවටත් ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි හිතුවට ඇත්තටම අපිට හරිම ස්කෝර් එක තමයි හම්බෙලා තියෙන්නේ. මොකද පියර්සන්ලා ගොඩක් හයි කොන්ෆිඩන්ස් එකකින් ඉන්නවා ඒගොල්ලන්ගේ ස්කෝරින් සිස්ටම් එක ගැන. ඒ නිසා මේක ගොඩාක් වෙනස් වුණොත් ඒක ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් නේ. මේක වර්ල්ඩ් වයිඩ් රෙකග්නයිස්ඩ් එක්සෑම් එකක් නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේකේ වෙනස් ඒ කියන්නේ සක්සස් වෙන්න තියෙන ඉඩ අඩුයි. වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම ගත්තොත් මගේ පර්සනල් අත්දැකීම් සාමාන්‍යයෙන් මගේ ස්ටුඩන්ට්ස්ලා එක්සෑම් එකට යන විදිහ එක ගත්තොත් ඒ කියන්නේ ගොඩක් අඩුවෙන් තමයි රීස්කෝරින් කරන්නේ. හැබැයි රීස්කෝරින් කරපු මේ පහුගිය ටිකේ රීස්කෝරින් කරපු හැම කෙනෙක්ටම ගොඩක් වෙලාවට වෙනස් වුණා මේ රීස්කෝරින් එක වුණා. හැබැයි ඒ ගොඩක් වෙලාවට අර රීස්කෝරින් එක ස්පීකිං වල වැඩි වෙනවා රයිටිං වල අඩු වෙනවා. ওই ට්‍රෙන්ඩ් එක තමයි අපි දැක්කේ. ඒතකොට සමහර වෙලාවට යාට අර ස්පීකිං වල මේකට හදාගන්න තිබිලා අන්තිමේදී අර දැන් ඊළඟට දැන් ඩිසයිර් ස්කෝර් එක රයිටිං වලින් අඩු වෙනවා. ඉතින් ඔය වගේ ඒක සක්සස් වෙන්නේ නැහැ. ස්පීකින් වැඩි වෙනවා එහෙම කියලා. හැබැයි මම දැකලා තියෙනවා දැන් අර ගොඩක් වෙලාවට ඉන්හෙරන්ට් ඉෂුස් තියෙන ස්ටුඩන්ට්ස් වල ස්පෙෂලි පිච් ඉෂුස් තියෙන ස්ටුඩන්ට්ස්ලා අපිට චුට්ටක් හරි අමාරුයි මේ දැන් ඒගොල්ලන්ගේ ගයිඩ් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දැන් මම ට්‍රේන් කරද්දී ඒගොල්ලන්ගේ වෙනමම ඒගොල්ලන්ගේ වොයිස් එකට ට්‍රේන් කරනවානේ අපි. ඒ කියන්නේ පිච් එක වැඩි කෙනෙක් නම් අපි පිච් එක බස් ඒ කියන්නේ අඩු කරලා ඒක එයාව ට්‍රේන් කරන්න ඕනේ. මොකද මේ ස්කෝරින් එන්ජින් එකට හරියන්න. හැබැයි ඒ වගේ කෙනෙක්ට අනිත් ටික ඕකේ නම් මම කියන්නේ රයිටිං ලිස්නින් රීඩින් එයාගේ හොඳටම හොඳයි නම් එයාට මේකෙන් සක්සස් මේ වෙන්න පුළුවන් කමක් තියෙනවා රීස්කෝරින් එකකින්. එහෙම ඇත්තටම වුණා ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක්ගෙම
එකන්න ඒගලන්ට ස්පීකින් අප වුණා මොකද ඇතරමර ස්කෝරිං එන්ජින් එක යාගේ වොයිස් එක හරියට ඩිටෙක් කරගන්න එමනත්තං ගොඩක් කර ප්‍රක්ටිකල් එරස්ලටත් ලකුණුවඩේන නමුතර මනුස්සෙක් බලදි ඕකේ එයා හොඳට කියනවා ඇගේ පොයිස් එක ගැටලුවක් තියෙන පොයිස් එක ක්ලරිට එක ගැටලක් එතට ඒක මනුස්සයට අදාළ වෙන්න හැන එතකොට එයා ඒකට ලකුණු දෙනවා එතකොට ඔය වගේ සාමාන්‍යෙන් ස්පීකිං වල අපි දැකලා තිබ්බා ලකුණු 50 ගණන් වලින් ඉඳන් 70 ගණන් වලට වගේ ආපු ස්ටුඩන්ට්ස්ලා හිටියා එක ස්ටුඩන්ට් කෙනෙක් හිටියා 50 ගණන් ඉඳලා 81ට වගේ ආපු ස්ටුඩන්ට් කෙනෙක් එච්චර ලොකු පරාසයක වෙනස් වෙනවා මොකද අර ඒ කියන්නේ එයාගේ ඇත්තටම තියෙන ස්පීකිං වල අවුලක් නෙමෙයි හරි ටෙක්නික් එකට ස්පීකිං වැඩ ටික කරනවා නමුත් එයාගේ වොයිස් එකේ ක්ලැරිටි මදි අර සොෆ්ට්වෙයාර් එකට සමහරලාට සොෆ්ට්වෙයාර් එකට හොඳට ඩිටෙක්ට් වෙන වොයිස් එකක් නෙමෙයි ඒ වගේ වෙලාවට මේ රීස්කෝරිං වැඩ කරනවා මම දැකලා තියෙනවා ඒ ඇරෙන්න අර ටිකක් තමන්ටම ෂුවර් නැතුව දැන් රයිටිනුත් අවුල් කරගෙන ස්පීක් එහෙම ෂුවර් නැතුව ඉන්න අයට ඇත්තටම මේක තේරුමක් නැහැ සමහරට එක පැත්තකින් වැඩිලා අනිත් පැත්තෙන් ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන් ඒ නිසා කවුරු හරි අහුවොත් රීස්කෝරින් කරන එකද රීටේක් කරන එකද හොඳ කියලා මම නම් හිතන්නේ දැන් රීටේක් කරන තවට ඩොලර් 220යි යන්නේ රීස්කෝරින් එකට ඩොලර් 160ක් යනවා ඒ වගේම වෙනසක් උනේ නැත්නම් ඒක රිෆන්ඩ් වෙන්නෙත් නැහැ කොහොමත් ඔයාට එක්සෑම් ෆී එක රිෆන්ඩ් වෙන්නේ නැහැ රයිට් ඒ කියන්නේ රීස්කෝරින් වුණත් ඔය 160 විතරයි රිෆන්ඩ් වෙන්නේ ආයෙ එක්සෑම් එක කරද්දී ආයෙ පේමන්ට් එක කරන්න ඕනේ එතකොට ඔයා කොහොමත් ආයෙ එක්සෑම් එක කරන්න ආයෙ කරන්න ඕන නම් අර බොරුවට රීස්කෝරින් දාලා ඩොලර් 160 ඒ කියන්නේ වෙනස් වෙනවා නම් ඕකේ නමුත් වෙනස් වුනේ නැති වුණොත් ඩොලර් 160ක් වඩා අපරාධයි රයිට් ඒක එක්ස්ට්‍රා ෆී එකක් වෙනවා ඒ වගේම අර මං කිව්වා වගේ දැන් අර එකක් තමයි ඔයාට අර රිස්ක් එකක් ඔයාට තියෙනවා බලාගෙන ඉන්න වෙනවා දවස් 15ක් ඒතර හදිස්සි කෙනෙක් නම් ඔයා රීස්කෝරින් එකක් බොරුවට ඉල්ලලා වැඩක් නැහැ මොකද ඔයාට එච්චර කාලයක් ඔයාට එක්සෑම් එක බුක් කරන්න නැතුව ඉන්න වෙනවා එතකොට නමුත් රීටේක් කරොත් ඔයාට දැන් අද රිසල්ට් එක ආවොත් හෙටම බුක් කරලා ආයෙ දවස් දෙකකින් විතර ගොඩක් දුරට එක දවසක් විතර ආයෙ රිසල්ට් එක ගන්න පුළුවන්. එතකොට ඉක්මනට හදිස්සිය කරන කට්ටියටත් රීස්කෝරින් එක ඇත්ත වඩා ඇත්තටම ටෙස්ට් එක රීටේක් කරන එක හොඳයි. මොකද ඔයාට ඒ ටයිම් එකේ ඔයාට ප්‍රැක්ටිස් කරන්න කාලයක් හම්බ වෙනවා ආයෙ හයි ටාගට් ස්කෝ එකකට රෙඩි වෙන්න කාලයක් හම්බ වෙනවා. රයිට් එතකොට ඒකෙදි ඔයා රීටේක් කරන එක හොඳ වෙනවා කියලා තමයි මම හිතන්නේ. ගොඩක් අවස්ථාවල අර ස්පෙෂලි අර මං වගේ වොයිස් එක ඉෂුව එකක් ඔයාට නැත්තම් ඔයාට වොයිස් එක ඉෂුවක් තියෙනවා නම් තමයි මම රෙකමෙන්ඩ් කරන්නේ රීස්කෝරින් කරලා බලන්න. ඒ අරෙන්න රීටේක් කරන එක තමයි සාමාන්‍යයෙන් මම රෙකමෙන්ඩ් කරන්නේ. මොකද දැකලා තියෙන දේවල් වල අනුවත් අර විදිහට තමයි රීස්කෝරින් වෙන. කියන්නේ මේ රිසල්ට් එක චේන්ජ් වෙනවා. රිසල්ට් එක චේන්ජ් වුණාට ගොඩක් වෙලාට ස්පීකින් වැඩි වෙලා රයිටින් අඩු වෙනවා වගේ එකක් තමයි ගොඩක් මම දැකලා තියෙන ගොඩක් ඉන්ස්ටන්සස් වල. ඒ නිසා ඊට වඩා හොඳයි ඉතින් අර වැරදි ටික හදාගෙන එක්සෑම් එක රීටේක් කරන එක. එතකොට ඔය ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට තමන්ට 100%ක් ෂුවර් නම් තමන්ගේ ස්කෝරින් එක වැරදි කියලා රීස්කෝරින් එකක් ඉල්ලන්න. ඒ වගේම ඉක්විප්මන්ට්ස් වල ඉෂුව එකක් ආවා නම් ඒක එවල කියන්න. එතකොට ඔයාට බොරුවට ටෙක්නිකල් රිවිව් එකට වියදම් කරන්න වෙන්නේ නැහැ. හැබැයි ගෙදරට ආවට පස්සේ හිතුණා නම් මේක මට මොකක් හරි අවුලක් ගියා කියලා ඔයාට ටෙක්නිකල් රිවිව් එකක් උත් ඉල්ලන්න පුළුවන්. most cases වල මම දකින්නේ රීටේකින් ටෙස්ට් එක හොඳයි රීස්කෝරින් කරනවට වඩා. ඒ වගේම එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් ටෙස්ට් කරලා Pearson පුළුවන් නම් ඔෆිෂියල් මොක් ටෙස්ට් එකක් පර්චේස් කරලා ඒක කරලා බලලා යන්න. එතකොටම ඔයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඇත්තටම ඔයාගේ වොයිස් එක ඇත්තටම ඔයාට මොන මට්ටමේ ලකුණක් හම්බෙයිද කියලා. මොකද රියල් එක්සෑම් එක එවලුවේට් වෙන ප්ලැට්ෆෝම් එකෙන්මයි ඔෆිෂියල් මොක් ටෙස්ට් එක එවලුවේට් වෙන්නේ. ඒකෙන් ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාට අර රීස්කෝරින් හරි ටෙක්නිකල් රිවිව්ස් වලට හරි ඒ වගේ දෙයකට යන්න තියෙන chance එක අවම වෙනවා. රයිට්. ඉතින් ওই විදිහට වැඩේ කරලා හොඳට එක්සෑම් එක පාස් වෙන ගොඩක් අයට මේ රීස්කෝරින් වල තියෙනවා මේ ප්‍රශ්න මම කොහොමද මේක කරන්නේ මේක කරලා වැඩක් තියනවද ඔන්න ඔය දේවල් හින්දා තමයි මම කතා කරේ. සහ ස්පෙෂලි මේ 2026 ජනවාරි ඉඳන් තමයි මේ හියුමන් කෙනෙක් මේක බලන එක ආවේ. ඊට කලින් තිබ්බේ මැෂින් රීස්කෝරින් එක. ඒ නිසා ගොඩක් අය දන්නේ දැන් රීස්කෝරින් කරාම මිනිස්සෙක් බලන්න කියලා. ඒ අප්ඩේට් එකත් මට දෙන්න ඕන වුණා. ඉතින් මේ විදිහට අප්ඩේටඩ් ස්ට්‍රැටජිස් එක්ක එක්සෑම් එක කරලා හරියට වැඩේ කරගන්න කියලා ඔයගලන්ට මම විශ් කරනවා. Thank you very much වීඩියෝ එක බලාගෙන හිටියට. ඔහොම ඉන්න අලුත් PT අප්ඩේට් එකෙන් පස්සේ මම කොහොමද 90 ස්කෝර් කරේ කියන එක දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේ වගේ වැදගත් වීඩියෝස් ඔයගලන්ට දිගටම ගෙන්න ගන්න අපේ channel එකට subscribe කරන්න. Thank you.